Hello guys, ඉතින් ඔයාලා welcome කියලා පිළිගන්නවා තවත් ගේම් ප්ලේ එකකට. ඉතින් ගේම් ප්ලේ එකක් කිව්වට අද අපි පොඩි රිවිව් එකක් ඔය තමයි කරන්නේ. Okay. ඔයාලට දැන් පේනවා ඇති මොකද්ද ප්ලේ කරන්න යන්නේ කියලා. සමහර කට්ටිය හිතලා ඇති Warzone මේකගේ මේ පොඩි PC එකේ Warzone ගන්න පුළුවන්ද? එහෙම දෙයක් නෙමෙයි boys. Warzone වගේ low end PC තියෙන කට්ටියට ප්ලේ කරන්න පුළුවන් ගේම් එකක් තමයි මේ Combat Master. මම දැන් මේ Steam එකේ ඉන්නේ. Steam එකේ තියෙන වීඩියෝස් ටික තමයි ඔයාලට පෙන්න යන්නේ. ඉතින් ඔයාලට මේ වීඩියෝස් ටිකම පේනවා ඉතින් ගේම් එක කොච්චර qualityද කොච්චර හොඳද කියලා. ඉතින් අපි බලමු system requirements කොහොමද කියලා මේ ගේම් එකට. ඉතින් boys මං කිව්වනේ මේ ගේම් එකට පොඩි ස්පෙක් තිබ්බාම ඇති කියලා. ඒ කියන්නේ low end PC එක උනා ප්ලේ කරගන්න පුළුවන්. ඉතින් processor එක විදිහට ඉල්ලන්නේ Core 2 Duo processor එකක් හොඳම ඇති. AMD තුත් ඔය පරණ processor එක හොඳටම ඇති. RAM එක විදිහට 4GB RAM එකක් තමයි ඉල්ලන්නේ. උනත් ඔය 8GB වගේ තිබ්බොත් ඒක ගොඩක් හොඳා. මොකද මේක 64 bit නේ මේ ප්ලේ කරන්න ඕනෙත්. OS එක විදිහට ඉල්ලන්නේ Windows 7 XP වලට උඩින් ඒවා. ඒ කියන්නේ Windows 7 එකයි XP එකයි තු පුළුවන්. හරිද? ඉතින් RAM එක විදිහට ඉල්ලන්නේ 4GB. ඒ වගේම graphic card එකක් විදිහට ඔයාලට ගන්න පුළුවන් integrated graphics. ඒ කියන්නේ දැන් මගේ තියෙනවා onboard graphics 256 MB තමයි ඉල්ලලා තියෙන්නේ. ඉතින් ගේම් එකේ size එක GB 3ක් විතර වුණා. storage space එකක් විදිහට ඉල්ලලා තියෙන 2GB ඇති කියලා. ඉතින් මේ ගේම් එක විශේෂයෙන්ම හදලා තියෙන්නේ ඔය Warzone වගේ ලොකු ගේම්ස් ප්ලේ කරගන්න බැරි කට්ටියට තමයි. ඒ කියන්නේ low end PC එක උනත් මේ ගේම් එක හොඳට ගහ ගන්න පුළුවන්. පේනවනේ මේ lobby උනත් මේ අර Warzone එකේ විදිහටම හදන්නේ කට්ටිය try කරලා තියෙනවා. මේ weapons එහෙම wow. මේ customization එහෙම Call of Duty Warzone එකේ විදිහටම තියෙනවා ගේම් ප්ලේ එක. ඒ වගේම මේක මේ mobile play කරන්න පුළුවන්. හරි එහෙනම් අපි ගේම් එකට එන්ටර් වෙමුනේ. හරි boys ඉතින් අපි ගේම් එකට ඇවිල්ලා ඉන්නේ Combat Master. ඉතින් පේනවනේ ඔපරේටර් උනත් අර ලස්සනට ඉන්නවා weapons customization සේම නියමයි. ඉතින් දැන් ගේම් එක මම ප්ලේ කරන්නේ offline. ඉතින් මේක offline version එකකුත් තියෙනවා multiplayer ගහන්න පුළුවන්. මේකේ පොඩි අවුලක් තිබ්බා. දැන් මම මුලින් ප්ලේ කරේ offline. ඊට පස්සේ offline ප්ලේ කරලා ආයේ මේ data දාගෙන multiplayer ගහන්න ආවට පස්සේ මගේ මේ account එක reset වුණා. දැන් reset වුණාට පස්සේ මේ දැන් offline ඉන්න හින්දා දැන් අපි බලමු අපේ channel එකේ නම දාන්න පුළුවන්ද කියලා. Nation Gaming. ඉතින් මදිනේ. නම එහෙම මේ සේව් කරන්න බෑ boys. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් මේකට නම් දැන් level 11 වෙනකම් මම ගහලා තියෙන්නේ. මේ ප්ලේ කරලා තියෙන offline හරිද? මෙතන මේ තියෙන combat zone එකේම අපිට ප්ලේ කරන්න බෑ data නැතුව. ඉතින් ඒකේ වීඩියෝ එකත් මම ඉස්සරහට ගේන්න. දැන් review එකක් හින්දා මම offline තමයි ප්ලේ කරන්නේ. offline තියෙනවා මේකේ තියෙන එක scenes ගොඩාරියක්. wow. තවම අක්කර මට එකක් අන්ලොක් වුණා. nice. අපි බලමු මට තියෙන weapons. දැන් level 11 හින්දා මට ටිකක් හොඳ weapons ටිකක් තියෙනවා. මේ තියෙනවා මට AR එකක් තියෙනවා SIG MCX කියලා එකක් primary weapon එකක් විදියට. ඒක තව mods එහෙම unlock වෙලා තින්නේ. ඒක හොඳ weapon එකක්. අපි එළියට දාගෙන බලමු weapon එකේ තත්ත්වය. customization එහෙම ටිකක් unlock වෙලා තියෙනවා. මම පස්සේ මේක කරන්නම්. ඉතින් මේකේ මේ weapon එක හම්බෙන්නේ අර මුලින් මේක. ඒක අර මේ ගේම එක ඕපන් කරද්දිම අපිට නිකන් අර දෙනවා පොඩි මේ ඕපන් පැක් එකක් වගේ එකක්. ඒ වගේ සීන් එකකින් තමයි හම්බෙන්නේ. එතකොට මේ Desert Eagle 2 ඕක හම්බුනේ මට මේ සීන් එකකින්. මේකේ තමයි තියෙන්නේ Desert Eagle එක. Desert Eagle 2ක්. මෙන්න මේ වගේ CP එකතු කරගත්තට පස්සේ අපිට මේක මෙහෙම කැරකිලා අපිට එක වෙපන් එකක් ගන්න. හරි මේ ඔපරේටර් කෙනෙක් නැත්නම් පැරෂූට් එකක් ඒ වගේ සීන් කෝන් එකක් ගන්න හැකියාව ලැබෙනවා. Okay. ඔපරේටර්ස්ලා විදියට ඉන්නේ දැන් level 11 හින්දා මෙයයි මේ ගෑනු කෙනෙක් ලයිටින් කියන එක කෙනයි රේන්ජ් කියන එක කෙනයි
මෙතන ඉන්න ඔක්කොම ඔපරේටර්ස්ලා අපි සල්ලි දීලා ගන්න ඕනේ. ඒ කියන්නේ අර ලෝවෙන් ගේම් එකක් වුණත් ඉතින් සල්ලි හොයන්න තමයි එයාලා try කරලා තියෙන්නේ මේ. What? Bro, what are you talking about, man? ඕපන් පැක් කියලා තියෙනවා. එතන තියෙන ඔපරේටර්ස්ලා වෙපන්ස්, වෙපන් ස්කින්, ඒ වගේ ඔක්කොම සියලුම දේ සල්ලි දීලා තමයි ගන්න ඕනේ. දැන් මේ ඔෆ්ලයින් හින්දා not found කියලා වැටෙනවා. මේ කලෙක්ෂන්ස් එහෙම තියෙනවා. ඉන්න ගොඩක් තියෙනවා. එකක්වත් කලෙක්ට් කරගන්න විදියක් නැහැ. සල්ලි පෑනේ. ඒ කියන්නේ টොප් අප් කරන්න ඕන වගේ සීන් එකක් තමයි මේ බැටල් පාස් එකක් කියලා එකක් තියෙනවා. එතකොට ඒකත් අපි සල්ලි දීලා ගන්න ඕනේ. දැන් බැටල් පාස් එකේ මේ සීසන් ඉවරයි මම හිතන්නේ. හරි. එහෙනම් අපි ප්ලේ කරමු. දැන් මේ වෙපන් එකේ තත්ත්වෙත් බලා ගන්න ඕනද අපි ගහමු කිල් කන්ෆර්ම් එකක්. Okay. මේකේ තියෙන්නේ කාගෝ මේ තියෙන කාගෝ HD කිල් කන්ෆර්ම්. ඒවල් මගේ ෂූටින් හැකියාව බලා ගන්න පුළුවන්. දැන් මේ ප්ලේ කරන්නේ ඕෆ්ලයින් හරිද? මේ ඉන්නේ ඕෆ්ලයින්. ඔන්න මම මේ පෙන්නන්නම්. මේ මං ඉන්නේ ඕෆ්ලයින් හරිද? ඕෆ්ලයින් ඉන්නේ ෆ්‍රෙන්ඩ්ස්. ඔන්න බලන්න මේ ඉච්ඡාර මේ බොට්ටු ටික එක්ක වගේ තමයි ගහගන්න තියෙන්නේ. ඒ වුණත් ඒ ඉන්නේ ඇග්‍රෙසිව්. දැන් මේ ගන් ෆස්ට් බ්ලඩ් පොඩ්ඩක් අර වෝසෝන් සීන් එක තියෙනවා. වෝසෝන් ෆ්‍රී ෆයර් මොනවාද තව ඊට පස්සේ බස්ට්‍රයික් PUBG ඒ ඔක්කොම එකතු වෙච්ච ගේම් එකක් ඉතින් low end PC එක ප්ලේ කරගන්න පුළුවන්. දැන් වාල බලන්නේ මූ මේ ගහගෙන යනවනේ කියලා. මේ පොඩ්ඩක් ඉස්සරහට තමයි අපි කන්න ගන්නෙ. enemy team එකපාරට පවර්ෆුල් වෙන අවස්ථා තියෙනවා. ඔය මේකේ ටැග් එකක් වයර් කරන්නේ ගත්තොත් තමයි අපේ කිල් එක කන්ෆර්ම් වෙන්නේ. ඔය අපිට ස්කින් එකක් අන්ලොක් වෙනවා. මගේ සවුන්ඩ් ඇහෙනවා කියලා අපි ගේම් සවුන්ඩ් එකත් අඩු කරමු. හරි බොයිස් නයිස්. ඕ ෂිට්. මේක නම් මගේ හැකියාව. ඉතින් මේක ඔයා ප්ලේ කරලා බලන්න. අර PC එකක් නැත්නම් ෆෝන් එකක් තිබ්බත් ඇති. ප්ලේ ස්ටෝර් වල තියෙනවා මේ ගේම් එක. Scorpio. Hey, finally they are powerful friends. Chick. Game में के बढ़िया बोला. Let's go. हाँ रेंज एक गत्ता भी. तू तो वहाँ पे खाली मरला दे नहीं. नहीं क्या रहा वो सोने का कि नहीं वेपन ने का नन्नत पुला रहा है इंस्पेक्ट करना आगे. नहीं सा नहीं. What? Bro, what are you talking about, man? වෝසෝන් ප්ලේ කරන්න බැරි PC එකක් තියෙන මං වගේ ප්ලේ කෙනෙක් නම් ඔය මෙන්න මේ කොම්බැට් මාස්ටර් එක ප්ලේ කරලා බලන්න. ES එකේ කෙවිලා ගැහුවත් එක්කනේ. ෂේ. මම මේ දැන් කවුන්ට් එක නැති කරගෙන හරි ඔන්ලයින් ගේම් ප්ලේ එකක් තරන් ඉන්න. Okay. කමක් නෑ. දැන් වීඩියෝ එක කරනවා හින්දා චුට්ටක් ඉතින් ප්ලේ කරලා බලලා ලෙවල් අපුත් දාගෙන ආවා. Oh, මේ enemies. Enemies, where are you? Haturu tiga mix. Hangila. Oh, odung hangila. Okay. Hangila kan oleh Jermin. Ini kan ada wow. Tapi ये पढ़ने की तक कहाँ गए? हाँ हमें उठा भी नहीं पढ़ने की नहीं. कमाल गया उल्ला. ये पढ़ने का नहीं है मत. किसी पास से कहाँ ने पा? हाँ मैं इंटा हम देखने के स्मार्ट है जीवा Scorpio
ටිකල් එක පෙන්වන්න බැරි වුණා නේ. ටිකල් එක පෙන්වන්නම් friends. ටිකල් එකක් නෙමෙයි දෙකක් තියෙන්නේ. කෑවා. කොහමද? one shot one kill. Sick. මේක ඉතින් අර මේ එක දිගටම ස්ටෝරි ගේම් එකක් වගේ ගහන්න බෑ. කන්නත් ඕනේ. නොකා ගහන්නත් බෑ. තේරෙනවද? ඉතින් මේක මේ අර හයි ස්පෙක් තියෙන PC එක වුණත් ඉතින් ප්ලේ කරගන්න පුළුවන් හරියද? ලෝ එන්ඩ් කට්ටියට නෙමෙයි. මේක ප්‍රසිද්ධ ගේම් එකක්. ගේම්ස්ලත් අතරකින් වෝසොන් වලට අමතර වෝසොන් ගහන්න නැති කට්ටිය තමා ඉතින් ගොඩක් මේක ප්ලේ කරන්නේ. හරි. ඉවරයි. අපි දිනු 12ට 32කින් මං හිතන්නේ. අපි දිනුනේ. yes victory. අපි තව බ්‍රාවෝ ටීම් එක 33යි අරුම් 12යි. අම්මා. රෑන්ක් 12 දැන්. ලෙවල් අප් වුණා බොයිස්. ලෙවල් අප් වුණා. අපිට දැන් නම වෙනස් කරගන්නත් බෑනේ. මේකේ තියෙනවා මේ වගේ ඇවටර්. මේෙන් අපිට ගැලපෙන එකක්. ලයන් කින්. අපි කින් නෙමෙයි ලයන් නේෂන් අපි. ඒක දාගමු. ලයන් නේෂන් ගේමින්. ඉතින් බොයිස් වීඩියෝ එක බලන්න ඔයා ඉවරනකම් බලන්න. channel එක subscribe කරන්න. වීඩියෝ එකට කැමති නම් like එකක් දාන්න. කමෙන්ට් එකක් උදා යන්න. තව මොනවද ඕන ගේම්ස් කියලා. මේක දාන්න. මේක දාන්නේ. ස්නයිපර් එකක් තියෙනවා මංගා. ඉන්න ස්නයිපර් මේක එච්චර වැඩක් නැහැ. හරිද අපි ඊළඟට ප්ලේ කරන්නේ Fuji capture the flag. මේකේ තියෙන බොයිස් අපිට ෆ්ලැග් එකක් තියෙනවා. ඒ කියන්නේ ටීම්ස් දෙකක් තියෙනවා. අපි අපේ ෆ්ලැග් එක රැකගෙන ඉන්න ඕනේ. දැන් මම වෙන්දට ප්ලේ කරද්දී කරේ ෆ්ලැග් එක දිහා බලන් ඉන්න එක. ඒ කියන්නේ එනිමි ටීම් එකෙන් කවුරු හරි එනවා නම් ෆ්ලැග් එක ආරක්ෂා කරන එක තමයි කරේ. අදත් ඒකම කරමු. වෙනස් වෙන්න ඕනේ නෑනේ. Your team has enemy flag. මේකේ කවුන්ද එලක්ට. මේ වගේ පොඩ්ඩක් මේ සමහර වෙලාවට මේ ඉන්න කට්ටිය ඇග්‍රෙසිව් වෙනවා වැඩි. තේරෙනවද? මාර විදියට වෙලාවකට දරුණු විදියට ඇග්‍රෙසිව් වෙනවා මේ ඉන්න මේ AI බොට්ස්ලා. කිස් පොරේ හුඩි අරයි යනවා. කොහොමද පිටපස්ස යන්නේ? අම්මා අපේ කොල්ලෙක් ගෙනාවා ඈ. enemy teams enemy combo දෙන්නේ එකවර ready නේද? double kill. nice මේ ගන්නේ සුපිරි බෝල් කරේ. මදිනා සුපිරි. එමෝ තියනවා හොඳට. එමෝ 50ක් තියනවා. ඔන්නා ඒක. level up වුණා ගන්න එක nice. අපේ එකෙක් මේක බොයිස් අර එක මොඩ්ස් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ ඔෆ්ලයින් හින්දා රැන්ඩමයිස් වෙලා තමයි අපිට මේ එන්නේ මිෂන් ටික. මේක තව ස්ටෝරි මෝඩ් එකක් වගේ තියෙනවා. nice 8 kill 8යි. එයාස් එකේ කියලා ගැහුවා. මගේම වෙපන් එක තියෙන එක. මගේ වගේම වෙපන්. ඒ මේ මැරෙන එකේ චූටි වාසියක් තියෙනවා. දැන් අපි මෙතනම ඉන්නේ. ඊට පස්සේ මේ ටිකයි මේ අමෝසා එනවනේ. එතන පොඩි වාසියක් තියෙනවා. මේ බින් වෙන්න තියෙන වෙපන් මේ සබ්ස්ක්‍රයිබ් නැති. Oh wow nice. මෙතිලා ඉන්නේ. රීලෝඩ් කරගමු. දැන් මෙතන ඉඳලා ඩිසෙප්ටිකන් එක පාවිච්චි කරන්න ටිකක් අමාරුයි.
ගන්නේ අර මේ මෙතනදී අවුල තමයි මේ XP ටිකක් අපිට ගන්න අමාරුයි. මොකද අපි යන්නේ නැහැ නේ ළඟට එන එකෙක් වෙන මරා ගන්න. ගන්න කිසිේ හෝ දෙගේ. ඊට මෙතන ඉන්න එක ලේසි නෑ පේනවනේ. සමහරවිට දෙපැත්තෙන්ම ඇවිල්ලා ගහන්න පුළුවන්. අස්තෝල් වලින් එනවා. ඉතින් Warzone Call of Duty Warzone play කරගන්න බැරි PC එකක් තියෙන ඔයත් ඒ වගේ game එක play කරන්න ආස නම් Combat Master අදම play කරන්න. Steam එකේ තියෙනවා GB 2ක් විතර වෙන්නේ. online ගහන්න පුළුවන්. ඉතින් ඔයාලා download කරන් මේ ආසල් එක ඉඳලා බලන්න. පොඩ්ඩක් සල්ලි තියනවා නම් සල්ලිකාරෙක් වගේ නම් මේ අර මේකේ තියෙන මේ ඕපන් පැක් එකම බයි කරන්න බලන්න. සල්ලි තියනවා නම් Warzone ගහන්න නේ. ඉතින් හෝ මේකත් හොඳ ගේම් එකක්. හරිද? ट्रिपल किल लग गया गाइस और मैं आता हूं तो ट्रिपल किल लग गया इतना तेरे हेडशॉट नहीं दूं नाइस अपने ताव तप्पर दिखाई दिए ने फ्रेंड्स हमने हेडशॉट डबल किल 20 seconds left. Nice. අරුන්ට එකපාරක්වත් අපේ කොඩි අරන් යන්න බැරි වුණා උතින්. මෙතන එකෙක් ඉදිරියේ කොඩි අරගෙන ජරා යන්න බෑරි. 10 seconds left. 2 1 nice victory. නියමයි. බ්‍රාව් ටීම් එක එකපාරක්වත් අපේ කොඩි අරන් ගියේ නෑ. අපේ කොල්ල සෙට් එක තුන් පාරක් කොඩි අරන් ආවා. nice. දැන් ලෙවල් 12 හැරෙන තාම. ලෙවල් 12. මේ පේනවනේ. තනිකර තියෙන්නේ පැක්. බයි පැක් තියෙන තනිකර. හරි අපි තවත් එකක් ගහලා බලමු. මේක රැන්ඩමයිස් වෙලා තමයි ඉන්නේ. මොන එක එනවද කියලා අපිට හොයාගන්න තවත් කැප්චර් ෆ්ලැග් එක. අයියෝ. මම මේක ස්කිප් කරන්න. ඒත් ඒක දන්නේ අර මේක මේ අපිට මේ ෆිල්ටර් කරලාත් ගන්න පුළුවන් බොයිස්. Combat Master Deathmatch Kill Confirm Domination Arm Race Capture Flag Search and Destroy Combat Master මොකද්ද බොයිස් ඒ Combat Master කියන්නේ අපි ඒක බලමු චුට්ටක් බලමු Combat Master scene එක Best Master. एक प्ले कर लेना. Hey, cool weapon. Weapon हुआ अगर नो. Wow. मेगा रो मेरे वो सोने के open map पे गाओगे. BR रोगे. Battle Royale. इसमें तेरे. ගහගන්න සද්ද නම් එන කොහෙද දාන්නේ මොකද එකක් තපත්තතා ඒ මියුසික් එකක් දා ඒ වගේ එකක් දාලා තියෙනවා මේ කෙරණි දොර let me down weapon हमने नहीं मार दो දාගන්න පුළුවන් නයිස් වෙපනක් නා හම්බුණා නෝ ඇමෝ ගියහම අම්මයි වල
වගේ අර ටින්ට් එකක් වගේ සීන් එකක් තියෙනවා. දැන් මගේ එක එකක් ගිහින් තියෙන්නේ නේ. කොම්බැට් මාස්ටර් සීන් එක මම ඊට කලින් ගහලා නැහැ. Nice. You are the only one survived. Oh. Ooh, first place. Nice. First try and first place. නියමයි. තව එකක් ගහගන්න. ඩීමස්. අපි කැප්චර් ෆ්ලැග් එකෙන් දෙයක් ගැහුවා. කිල් කන්ෆර්ම් එකක් ගැහුවා. මේක මරු බොයිස්. ආම්ස් රේස්. ඕකේ තියෙන සීන් එක තමයි මෙහෙම සීන් එකක් තියෙන්නේ හරිද? දැන් මේ ආකාරයට මං එනිමි කිල් කරාට පස්සේ වෙපන් එක වෙනස් වෙනවා. Okay. කිල් එකෙන් කිල් එකට වෙපන් එක වෙනස් වෙනවා. ඒක මරුනේ. ගහගත්තොත් ගොඩ නැත්තම් එකම මෙතන තමයි ඉවර වෙනවා. ඒක මගේ පස්සෙන් පාරන නයිස් නයිස්. අවුල තියෙන්නේ ෂොටියක් වගේ මොකක් හරි ජරාවක් අහුනොත් තමයි. අර වෙයි. ටිකක් අහුණා. දැන් තමයි එක ළඟට වෙලා ඉන්නේ බෑ. ඉස්සරහට යනවා. ලව්. නම්බෝ වාසනාව. මොනම වෙපන් එකක්ද මේ? දුක ඉන්නේ ඒක. double weapon him for down.
අවුරුද්ද නැත්තම් මට ඒ කරගන්න මේ බලහංකෝ good මට වඩා nice one shot one kill අඩෝ EP7 kill එකක් අන්ලොක් වුණා කුටියකුයි පිස්තලෙකුයි එකට හැප්පෙන්න පුළුවන්ද මම බෑ මේ AR කාර්යය SMG කාර්යය විතර බෑ මම පිස්තල් ඇසියන් මනියම තව පිස්තල් නයිස් ගෙලනේ ටෝන්චරි ගාන දාගෙන හරිය නියම ලාස්ට් වෙපන් මොරෙන් කොට යන්න දැන් එක කිල්ලක් දාගත්තොත් දින නෑ nice first the best player මං ඒක නම් ගහලා තියෙන arms race එක ඊට කලින් one of the best මොකක්ද ඒකට කියන්නේ one of the best මොකක් හරි එකක් හරිද තවත් arms race එක ගහමු අමාර හංගින තැන් අඩුයි මේ එතන ගුලාබි වගේ එනේ මේ තම මේ තම ඔය දැන් බලහම මිනිස්සු කී දෙනෙක් පංගනවා මේ වෙන්නේ වරු P19 කියන එක පොඩ්ඩක් දෙපාරක් ඩවුන් දැම්මා පිටිපස්සෙන් එල්ලලා
ලාස්ට් එක අඩු ෂොටියක් M3 ෂොටි ළඟ ඉන්න කාට ගහ ගන්න බැරි වුණානේ ගහගන්න තිබ්බන වාසිය Last defend is that सही करेंगे देखा yes first player let's do it nice අපි ගහමු දැන් වෙන සීන් කෝඩ් එකක් ගහමු අපි ගහුවා ඩෙත් මැච් ගහුවේ නෑ නේ ටීම් ඩෙත් තනි එකක් ගහමු කිල් කන්ෆර්ම් එක ගහුවා ආම් රේස් ගහුවා කැප්චර් එක ගහුවා කොම්බැට් මාස්ටර් ගහුවා ඩෙත් මැච් යා මොකද්ද ඩෙත් මැච් තනියෙන් ඉන්නේ මං හිතන්නේ මේක attack blood ගත්තා විතර එකෙක් ගැහුවා attack parah hangin hondai බලන්න ඉක්ක කියලා වෙනවා බලන්න ඕනේ shit කරලා ආදල් එකේ ගන්න ඉන්නේ
nice. Double kill. Nice. Triple kill. Pulang lagi multi kill. Okay. Too easy. Mom display Anyway. Sound ready nene friends. Sound ready nene. Sound ready nene. Oh, I only power gun me. අපි ඩෙත් මච් ගෙහවා කිල් කම්ෆර්ම් ගහ ඉලකට අපි ඩොමිනේෂන් ගහන්ඩ තියෙනවා සර්ච් ඩිස්ට්‍රෝයි තියෙනවා ඩීමස් ලේ තියෙනවා බොයිස් මං ඒ දෙක තවත් ගේම් ප්ලේකින් ගේන්නම් එහෙනම් අපි අදට සමගමු ඉතින් මේකත් ඉති ලෝන් PC එකක ප්ලේ කරගන්න පුළුවන් ලස්සන ගේම් එකක් මල්ටිපේ පැත්තෙන් ගත්තොත් තව වැලරන්ට් තියෙනවා එතකොට කවන්ට ස්ට්‍රයික් තියනවා ඒත් ස්ටීම් එක ඩවන්ලෝඩ් කරගන්න තියෙනවා මං ඒ ගේ ප්ලේස් කියන්න ඉතින් මං චැනල එක දැම්ම අනිත් වීඩියෝ සිතින් වාලා බැලුව කියලා හිතනවා අපි පාක්‍රයි 3 ගැහුවා පාක්‍රයි 6 ගැහුවා එතකොට බැටල්ෆීල්ඩ් බෑඩ් කම්පැනි 2 ගැහුවා කෙසේ හෝ ජයව හැමෝටම තව ලස්සන ගේම් ප්ලේ එකක් හම්බෙමු දැන් මේකේ ලෙවල් 13 ඉන්නේ තව අපිට තියෙනවා දෙකක් ගහන්න ඩොමිනේෂන් එකයි සර්ච් ඩිස්ට්‍රෝයි එකයි ඩීමන් ස්ලේයර් කියන එකයි මං ඒ තුන තවත් වීඩියෝ එකකින් ගේන්න ඒ වගේම මේ දැන් මේ කොම්බැට් සෝන් කියන එක ගහන්න අපිට ඩේටා ඕනනේ ඒක ඔන්ලයින් එක ප්ලේ කරන්න ඕනේ ඉතින් ඒකකුත් මං අරන් ඉන්න ඉස්සරහට තව මේකේ තියෙනවා ඔපරේෂන්ස් මේක චුට්ට අර ස්ටෝරිය වගේ ඒ කියන්නේ මේක අපිට තියෙන්නේ මේ ගෝල්ස් තියෙනවා දැන් මේක තියෙනවා මේ 3-8-15 හෙඩ්ෂොට් ඒ ගානට මේ CP කියනව හම්බෙනවා ඒවා හම්බුනහම තමයි මේවා හම්බෙන්නේ මේ තියෙනවා ඒ සීන් එකෙන් තමයි මේ තියෙන බොක්ස් අරගන්න පුළුවන් එහෙම කරලා තමයි මම මොකක් හරි එකක මේකේ මෙන්න මේ ඩෙසර්ට් ඊගල් දෙක ගත්තේ දැන් අර දාගෙන කට්ටියට ගැහුවේ යාන්ගේ ඩෙසර්ට් ඊගල් එකෙන් තමයි ඉතින් මේක මේ සීන් කෝන් එක හම්බෙන්නේ එතකොට තමයි ඒකෙන් තමයි හම්බුනේ හරිද ඉතින් එහෙමනම් අපි වීඩියෝ ගන්න කරමු තව ලස්සන ගේම් ප්ලේයින් හම්බෙනවා හැමෝටම good luck කියලා ප්‍රාර්ථනා කරනවා bye